මේ ඔයාගේ ගොටු කොළ. එතකොට මේ වගේ නාවේ කවුද? හරි රන්වන් මකර වස්තුන් 5කට වෙන් වුණා. ඒක කොහොමද අපිට බලපාන්නේ මාස්ටර්? බින්දු ඔයා තමයි ජන වස්තුව. මොකක්? ඔයා ඒක දැනගෙන හිටියේ නෑ. ඒ දැන් ඒ සියල්ල වෙනස් වෙලා. තව දන්නේ නැති දේවල් තියනවද? ඒවා කියන්න වෙලාවක් නෑ. හැබැයි එකක් මතක තියාගන්න. ජෙනරල් රකුස්ට නම් ඔයා වහුවෙන්න ඉඩ තියන්න එපා. ඇත්තට? හිතුවා මාදී. දැනටවත් ඔයාලා අහුවෙලා ඉවරයි. මගේ දුෂ්ට වැඩ කරන්න තවත් බිල්ලෝ ටිකක් හදනවා. නැගිටින්න වීරවරුනි දැන්වත් නැගිටින්න. දැන් කරන්න තියෙන්නේ මගේ වැඩ කොටසයි. මුලින්ම එහෙනම් ඔය රෙදි ටික හොදන්නකෝ. ජෙනරල් රකුස් මම ජල වස්තු හොයාගත්තා. මොකක්? ඇත්තට? ඔයා නම් නියමයිනේ අග්නි. මං දැනගත්තා ඔයා වැඩකාරයෙක් කියලා. පේන විදියට එච්චර දක්ෂයෙක් නෙවෙයි වගේ. නැත්තම් ඉතින් මෙච්චර ලේසියෙන් අහුවෙනවද? මාව අතාරිනවා. එතකොට මගේ හැටි පෙන්වන්න. මොකක් අතාරින්න? ඔයා වගේ වටිනා වස්තුවකට යන්න දෙන්න තරම් මම මෝඩෙක් කියලාද හිතන් ඉන්නේ? එතකොට ඔයාත් මකරගෙන් වෙන්වුණු වස්තුවක්ද? ඒ වගේද ඔයාට මෙයාවත් පේන්නේ? ඔයාට මෙයාගෙන් කිසිම වැඩක් නෑ. නෑ වැඩක් තියෙනවා. ඔයා මට කියන්න ඕනේ අනික් වස්තුන් තුන තියෙන්නේ කොහෙද කියලා. නැත්තම් මේ කෙල්ලව දානවර කටාරමට. අතාරින්න. එයාලා තාමත් පොඩි ළමයි. මාව ගන්න. ඔයාව ගන්න? ඒ මොකටද? ඔයා මගේ හිරකාරයෙක් කෙනෙක්. ඔයා හොඳට මතක තියාගන්න. මට තමයි දැන් මෙතන බලය තියෙන්නේ. මගේ යනට කීකරු වෙලා හිටියොත් කාට ශක්තිය ගන්න. ඔයාලා හැමෝම මගේ හිරකාරයෝ. ඒව බෑ මාත් එක්ක. මිදුණු මුස්තියෙන් පහර දෙන්න. අපයි තරහ ගිය ජෝබෙක් ඇවිල්ලා මට බය. මම බය වුණා. ඔයාට කවදාවත් බෑ කොටි අතක් එක්ක. හැප්පිලා දිනන්න තේරුණාද? මේක නම් හරි ලේසි වැඩක්. රන්වන් මකරගේ බලය තමන් වෙත ලං කරගන්න. මට බෑ. මං එච්චර ශක්තිමත් නෑ. නෑ ඔයාට පුළුවන් බින්දු. ඒ බලය ගැන තමන් විශ්වාස කරන්න. අහනවා. මේ ඔයාගේ ඉස්කෝලේ නෙවෙයි.